මේ වැඩබද්ද වහාම ඉවත් කර ගැනීම සඳහා පියවර ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවට වැඩක් කරගන්න බැරි වෙනකොට උන්ට තියෙන එකම පිහිට තමයි රාජපක්ෂ ගත්තන් රාජපක්ෂ තමයි මතක් වෙන්නේ. බල්ලට දැන් කීයද? බද්ද 10යි. මේක තිබුණේ සුද්දගේ කාලේ. බලු බද්ද. දැන් බලු බද්දත් මේ සුද්දගේ කාලේ ඇවිල්ලා. කරන්න බෑ මෙයාලට. මෙයාලට පුළුවන් මට බනින්න විතරයි. දැන් මට මං ආගෙන හිටියා මහරජානෝ කියලා මිනිස්සු කියනවායි කියලා මේ මට මොකද්ද කියනවා. මට මහරජානෝ කියලා නම දැම්මේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා. මුලින්ම මහරජානෝ කිව්වයි. මේ ජනාධිපතිවරයා දැන් ඉන්නේ කෙනා එහෙම කිව්වම ඉතින් සාමාන්‍ය මිනිහා කියනවා මට මම කියලා කියවන එකක් නෙමෙයි මං ඉපයි කියනවා හැමදාම. ඕක කියන්නේ. වස්වදින වැඩේනේ ආම්දුරුනේ. ඉතින් මට මේක මෛත්‍රීලක්වා කියලා ඉවරලා මේ දැන් එයාම තමයි කිව්වේ. දැන් අනුන්ට දොස් කියලා වැඩක් නැහැ. අර මන්ත්‍රීවරයා ආවයි මේ ඇමතිවරයා ආවයි මේ ඔක්කොම හිටියේ මගේ කැබිනට් එකේ. ඉතින් දැන් මම විතරයි ඉඳලා තියෙන කැබිනට් එකේ. මේ එක්කෙනෙක්වත් ඉඳලා නැහැ. ඔක්කොම වැරදි මම. කැමතිකම් ගන්නකොට මට හිතෙනවා මුන් ඔක්කොම අවුරුදු ගාණක් මට දුන්නා නේද වැඩේ යටින් කියලා. ආප්ප න්‍යාය